තියෙන්නේ. දරුවනේ ඔයාලට හෙට තියෙන පේපර් එක තමයි 25A. නැත්නම් ඉන්දි ඉතිහාසයේ පේපර් එක නැත්නම් යුරෝපායි ඉතිහාසය කරන කට්ටියටත් එහෙම තියෙනවා. එතකොට ඔයාලා මතක තියාගන්න ඕන ඔයාලට මේ පේපරේට කාලේ කළමනාකරණය කරගන්න විදිය. ඒ කියන්නේ ඒකට හේතුව තමයි ඔයාලට බහුවර්ණ 40ක් තියෙනවා. හරිද? බහුවර්ණ 40ක් තියෙනවා. ඒ වගේම හරිද? ඒ වගේම ලියන ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේට ඔයාලට ප්‍රශ්න 3ක් සහ සිතියමක් තියෙනවා. ප්‍රශ්න 3ක් සහ සිතියමක් තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රශ්න පත්‍ර දෙකටම මේ ප්‍රශ්න පත්‍ර දෙකටම ඔයාලට ලැබෙන්නේ පැය 3යි. හරිද? ඔයාලට මේ ප්‍රශ්න පත්‍ර දෙකටම ලැබෙන්නේ පැය 3යි. පැය 3ක් කියලා කියන්නේ ළමයිනි 60 3ක්. 60 3ක් කියලා කියන්නේ 60 60 120යි විනාඩි 180යි. ඔයාලා හොඳට මතක තියාගන්න ඕන ඔයාලට විනාඩි 180ක් තියෙනවා පේපරේට ලියන්න. ඒ වගේම තව විනාඩි 10ක් තියෙනවා අමතර කියවීමට. තව විනාඩි 10ක් තියෙනවා මොකේදද? අමතර කියවීමට. එහෙනම් ඔයාලට සම්පූර්ණ විනාඩි ගාන විනාඩි 190යි. හරි. දැන් අපි කියන්න යන්නේ මම කියන්න යන්නේ මෙන්න මේ 190 කොහොමද ඔයාලා කළමනාකරණය කරගන්නේ කියලා. ඔබට දැනුම කොච්චර තිබ්බත් වැඩක් නැහැ හෙට දවසේ. ඇයි දැනුම කොච්චර තිබ්බත් වැඩක් නැහැ. ඔයාලා මේ කාලය අනුව ඔබට ලැබිලා තියෙන විනාඩි 190 කාලය අනුව ඔබ සතු අවුරුදු දෙකක් තිස්සේ ඔයා ඉගෙන ගත්ත දැනුම මේ පේපර් එකට ලියන්න ඕනේ. හරි එහෙනම් මම සරලවම හරිද ඒකක් ගන්න දරුවෙකුට ඉතාමත් සරලව තමන්ගේ කාලය කළමනාකරණය කරගන්න විදිය මම කියලා දෙනවා. හරි දරුවනේ එහෙනම් ඔයාලට ප්‍රශ්න පත්‍ර තියෙනවා 1 සහ හරිද ඊළඟට දෙවෙනි ප්‍රශ්න පත්‍රය. මෙන්න මේ ප්‍රශ්න පත්‍රයට අපි කියනවා මොකද්ද? බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. බහුවර්ණය තියෙන එහෙනම් බහුවර්ණයේ ප්‍රශ්න 40ක් තියෙනවා ඔයාලට. මම කියනවා මෙන්න මේ ප්‍රශ්න 40ට ඔයාලා අර පැය 3ෙන් නැත්නම් විනාඩි 190න් විනාඩි 30ක් ගන්න. දක්ෂ ළමයෙකුට මේ විනාඩි 30 ප්‍රශ්නයක්. දක්ෂ ළමයෙකුට මේ විනාඩි 30 මේ විනාඩි 25 20 වගේ කාලෙත් මේ බහුවර්ණ 40 කරගන්න පුළුවන්. එතකොට 190න් විනාඩි 30ක් ගියාම ඔයාලට දරුවනේ ඉතුරු වෙනවා 30ක් ගියාම විනාඩි 160ක් ඉතුරු වෙනවා. හොඳට මතක තියාගන්න ඔයාලට දැන් විනාඩි 160ක් ඔයාලා ගාව තියෙනවා. එහෙනම් ඊළඟට මම කියනවා ඔය 160 ඔයාලා ගන්න 160 ගන්න දෙවෙනි පේපරේ එහෙම නැත්නම් රචනා පේපරයට ගන්න ඔය 160. කොහොමද ගන්නෙ? රචනා පේපරේ තියෙනවා මොකද්ද? ඒ කොටසේ එක ප්‍රශ්නය සිතියමක්. මම කියනවා දරුවනේ සිතියමට ඔයාලා මොකද්ද කරන්න ඕන? සිතියම තියෙනවා ඔයාලට. හරිද? ඔයාලට සිතියම තියෙනවා. සිතියමට ඔයාලා ගන්න විනාඩි 10ක්. විනාඩි 10ක් ගන්න. දැන් ඔයාලා විනාඩි 10ක් ගත්තාම ඔන්න 160න් 10ක් අඩු කරාම ඔයාලට විනාඩි 150ක් ඉතුරු වෙනවා. විනාඩි 150ක් ඉතුරු වෙනවා. එහෙනම් අනේ දරුවනේ ඔයාලට තියෙනවා B කොටස. ඔයාලට තියෙනවා C කොටස. එහෙනම් ඔයාලා B කොටසෙන් එක ප්‍රශ්නෙකුයි C කොටසෙන් එක ප්‍රශ්නෙකුයි තවත් ප්‍රශ්නෙකුයි තෝරාගෙන ප්‍රශ්න 3කට ඔයාලා උත්තර ලියන්න ඕන. ඔයාලා හිතන්න B කොටසෙන් ඔයාලා තෝරා ගන්නවා ප්‍රශ්න 2ක්. C කොටසෙන් ඔයාලා ලියනවා ප්‍රශ්න 1ක්. එහෙනම් මෙන්න මේ 150 බෙදන්න මේ තුනෙන්. එහෙනම් එක ප්‍රශ්නයකට ඔයාලට එනවා දරුවනේ ලකුණු විනාඩි 50ක්. හරිද? ලකුණු 16 ප්‍රශ්නයකට ඔයාලට එනවා විනාඩි 50ක්. විනාඩි 150ක් ඉතුරු. එහෙනම් 50 වතුනක් 150යි. හරිද? එහෙනම් ඔයාලා එක ප්‍රශ්නයක් ලියන්න විනාඩි 50ක් ඔබට ඉතුරු වෙනවා. හරිද? ඔබට විනාඩි 50ක් ඉතුරු වෙනවා. එහෙනම් ඔබ විනාඩි 50න් එක ප්‍රශ්නයක් ලියන්න ප්‍රශ්න තුනට විනාඩි 50 වතුනයි 150ක් යනවා. දැන් සිතියමට විනාඩි 10ක් ගන්න 160යි. හරිද? 160යි. ඊට පස්සේ දරුවනේ බහුවර්ණ පේපරේ 40ට විනාඩි 30ක් ගන්න 160. ඊට පස්සේ මොකද වෙන්නේ? 190 බවට පත්. 190 හැදෙන්නේ පැය 3යි 60 වරක් 3 180යි. අර ඉතුරු විනාඩි 10 අමතර කියවීම දා. ඒකත් ගන්න. මොකද ඔබට අමතර කියවන කතන්දරය ඇත්තටම මම කියන්නේ අවුරුදු දෙකක් විෂය ඉගෙනගෙන පාස් පේපර් කරලා හරිද සේරම කරපු කෙනෙකුට මේ විනාඩි 10 15 ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් මෙන්න මේ ක්‍රමයට ඔබ විභාගයට තමන්ගේ කාලය කළමනාකරණය කරගන්න. ඔබට ඒකකට යන්න නම් දැනුම තිබ්බට මදි දරුවනේ. ඔබට දැනුම තිබ්බට මදි. ඔබට තියෙන්න ඕන දැනුම නිවැරදි කාල කළමනාකරණයකින් ඔබට ලියන්න පුළුවන් කියලා ඔබ පෙන්වන්න ඕන. ඒතර උත්තරපත්‍ර පරීක්ෂකවරයා දන්නවා ඔබට දැනුම තියෙනවා සහ කාලයට අනුව ඔබට දැනුම හරිද ලියා ගන්න පුළුවන්. දැනුම ගොනු කර ගන්න පුළුවන් කියලා
විස්තර පත්‍ර පරීක්ෂකවරයා දැනගන්න. හරි. එහෙනම් ඔන්න ඕක තමයි දරුවනේ මට දෙන්න අද දවසේ දෙන්න තියෙන ඔයාලට උපදේශය. විනාඩි 190 කළමනාකරණය කරගන්න. සුපිරියේකට යන්න නම් මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න. හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. එහෙනම් හැමෝටම සුබ පතනවා. හැමෝටම සුබ පතනවා. හෙට දවසේ පේපර් එක මෙන්න මේ විදියට ඔයාලට ගොඩ දා ගන්න ශක්තිය ධෛර්යය වගේම අර දැනුම හොඳට තියාගෙන විභාගයට යන්න පුළුවන් වෙයි කියලා. හරි. එහෙනම් හරි මේක තමයි මට දෙන්න තියෙන පණිවිඩය ඔයාලට හොඳට විභාගේ ලියන්න.